සරණයි. අරක්කු බොනකොට මොනවද ලැබෙන්නේ? සමහර අය නම් කියයි මහා ආස්වාදනීය දේවල් ලැබෙනවා කියලා. පුංචි ආස්වාදයක් අවසන් වෙන්නේ මහා දුකකින්, ඛේදවාචකකින්, කඳුලකින්, විපතකින්. මේ කතාව අහලා බලන්නකො. එක දවසක් මිනිස්සු බිබී හිටියා. බිබී ඉන්න ගමන් වෙරි වැඩිකමට එතනම වැටුණා. වැටුණට පස්සේ වමනේ දාන්න පටන් ගත්තා. ළඟින් ගිය බල්ලෙකුට වමනේ ඉව වැටිලා මෙතෙන්ට ඇවිදින් වමනේ කනවා. වමනේ කන ගමන් මිනිස්සයාගේ මුහුණ ලෙව කනවා. මිනිස්සයා රැවුලවවලා හිටියේ. මිනිස්සයා ඒ වෙලාවේ මෙහෙම කියනවා. ඒ කියන එක කවියට නගනවා. බොමින් සුරාවුන් කල කරමින් වමන හිමින් පැමිණි බල්ලෙකු ලෙව් එම මුහුණ තමන් රැවුල කපති යොහු සිතාගෙන හිමින් කපා පිය කීවේ වෙරි මතින. සිහි තිබ්බනම් ඔහොම වෙන්නේ නැහනේ. මහා විකට ජවනිකාවක් වගේ නේද? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මත් වතුර මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් තමන්ගේ ඇස් දෙකට පෙනිපෙනි තමන්ගේ ධනය විනාශ වෙලා යනවා. සන්දිට්ඨිකා ධනජානි. ඒවා අනවශ්‍ය දේවල් වලට වියදම් වෙන්නේ. මොකද තමන්ගේ දෙමව්පියන්ට උපකාර කරන්න නෙවෙයි, යහපතකට නෙවෙයි, පිනකට නෙවෙයි, මේ අකුසලයක් වෙනුවෙන් තමයි වියදම් වෙන්නේ. ආයෝජනයකටත් නෙවෙයි. ඒ නිසා මේවා කරන්න හොඳ නැහැ. ඊළඟට කලහ පවඩන්නේ. රණ්ඩු ආරවුල් වලට මැදිහත් වෙනවා. අද කාලේ පවත්වන මංගල උත්සව වල වැඩි හරියක් මේ මත් වතුර මත්ද්‍රව්‍ය ගන්නවනේ. ඒ ගන්නකොට ඒ මංගල උත්සව ආරම්භ කරන්නේ දරුවෝ දෙමව්පියෝ සතුටු මොහොනින් සිනහමසු මොහොනින් හොඳට පවත්වන්න ඕනේ කියන අදහසින්. අර නොමනා දේවල් අරගෙන පස්සේ මොකද වෙන්නේ? ඛේදවාචකයකින් අවසන් වෙනවා සමහර තැන්. රණ්ඩු ආරවුල් ඇති වෙනවා. ඉතින් එතනම දුප්පත්භාවයටත් පත් වෙනවනේ. අර මංගල යෝලට අනාගතේ වියදම් කරන්න තියෙන ධනෙ නේද ඔය වියදම් වෙන්නේ. ඊළඟට අකිත්ති සංජනනී අපකීර්තියට පත් වෙනවා. දැන් මත් වතුරට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට නමකුත් පට වැදෙනවා. මොකද්ද? බේබද්දා කියලා. කිසිම තැනකට පිළිගන්නේ නැහැ. හොඳ කෙනෙක් හැටියට කවුරු ගරු කරන්නේ නැහැ. කොන් කරනවා, වෙන් කරනවා. මේ අපකීර්තියට පත් වෙන එකයි රණ්ඩු ආරවුල් වලට මැදිහත් වෙන එකයි ගැන කල්පනා කරනකොට මේ පාතාල ලෝකේ බලන්න. පාතාලයේ අය මත් වතුර මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන අය. ඒ වගේම ඒවා පාවිච්චි කරන අය. ඒ අයට අපකීර්තියක් නේද ඇති වෙලා තියෙන්නේ. යහපත් අය කියලා ලෝකෙ පිළිගන්නේ නැහැ. ඒ වගේම යාලා රණ්ඩු ආරවුල් ඇති කරගන්නව නේද? එකිනෙකා වෙඩි තියා ගන්නවා. වෙඩි හුවමාරු වලින් එකිනෙකාගේ ජීවිත නැති වෙනව නේද? මරණයටපත් වෙනව නේද? පේනව නේද ඒ ආදීනව. ඊළඟට කොපීනන්න දංශනී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයේ වසාගත යුතු කොටස් තියෙනවනේ. මේ වසාගත යුතු කොටස් ප්‍රකට කරලා පෙන්නනවා, විවෘත කරනවා. ඇයි ලැජ්ජාව නැති වෙනවා මත් වතුර මත්ද්‍රව්‍ය ගන්නකොට. අපි පුංචි කාලේ දැකලා තියෙනවා බීපු මිනිස්සු පාරේ යනකොට ශරීරයේ ඇඳන් ඉන්න ඇඳුම් වලින් කොටසක් නැහැ. සරමයි කමිසේ ඇඳින මිනිස්සයාගේ කමිසේ විතරයි තියෙන්නේ. සරම නැහැ, ගැලවිලා. ඇයි සිහි නැහැ. සිහි තිබ්බනම් මේක වෙන්නේ නැහනේ. ඉතින් වහගන්න ඕනේ දේවල් අංගෝපාංග එළියේ ප්‍රකට කරගෙන යන්නේ. ඔන්න පේනව නේද? ඊළඟට රෝගාණං ආයතනං ලෙඩවලට රෝගවලට බඳුන් වෙනවා. මහා බරපතල රෝගවලට බඳුන් වෙනවා. අක්මාවේ ආබාධ, වකුගඩුවේ ආබාධ, වෛද්‍යවරු කියනවා නොයේකුත් ආබාධ වලටපත් වෙනවා. ඉතින් ආයුෂ අඩු වෙනවා. ඊළඟට බලන්න පඤ්ඤාය දුබ්බලීකරණේ ප්‍රඥාව මොට වෙනවා. මෝඩෙක් වෙනවා කියන කෙනෙක් කියන්නේ මත් වතුර මත්ද්‍රව්‍ය ගන්න කෙනා. මොකද සිහි නැහැ. සිහිය තියෙන්න ඕනේ ප්‍රඥාවන්තයෙක් වෙන්න. ඒ නිසා හරි භයානක එකක් මේ මත් වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම. ඒ නිසා ඔබේ දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ මේවට යන්න නොදී. අද බොහෝම ව්‍යසනයකට පත් වෙලා තියෙනවා ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම. ඉතින් මේ ඔබේ දරුවා දුව පුතා ආරක්ෂා කරගන්න මෙන්න මේ දහම් කරුණු අහන්න සලස්වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.